ඊ මොකද බං? බිස්නස් එකක් පටන් ගන්න සුපිරි ප්ලේස් එකක් තියෙනවා. මේ වැව කොට කරා. හොඳට අහගන්න. මේ වැව කොට කරා එහා පැත්තෙන් ගියව හොටෙල් එක. පාරක් ගිනිගින්දට තියෙනවනේ. අනික සුද්ධියෝ එන්නේ කොහමද දන්නවද? පීනක. කාර කතා කරන්න එපා බං වරෙන්ගෝ යන්න. මෙතන මරු හොඳේ. මෙතන පට්ට. මෙන්න ප්ලේස් එක පොඩියට ගැහුවා පොඩි කබාන සෙට් එකක්. එහා පැත්තෙන් ගියව රෙස්ටුරන්ට් එක. බිස්නස් එක පටන් ගන්න නම් නියම පොට්ටිය තමයි මේක තමයි. මොකද කියන්නේ චූටේ මොකද කියන්නේ? මචං මේ වරෙන් බයි යන්න ඇති බං වත දුන්නා උදේ ඉඳලා වරෙන්ගෝ යන්න. එහා පැත්තෙන් තව දෙකක් ගහනවා කබාන වලින් පොඩි බිම්මල් වලින්. ලොකුවට නෙමෙයි. පොඩියට ගහගත්තා කිසිම ප්‍රශ්නයක් නැහැ. කොයිද මහත්තයා? වාඩි වෙන්නකෝ. මහත්තයෝ මේ මේකයි කාරණාව. මේ මිනිස්සයා හොඳට ඉගෙන ගත්ත මිනිස්සෙක්. ඉගෙන ගන්න වැඩ කටයුතු වලින් පස්සේ මේ මිනිස්සයා බැස්ස බිස්නස් වලට. එතනින් පස්සේ තමයි මේ මිනිස්සයාගේ මේ ජීවිතය අනා ගන්න පටන් ගත්තේ. මෙහෙම හිටියට හොඳට ඉංග්‍රීසි පුළුවන්. ඉංග්‍රීසි වලට හොඳ ඩිප්ලෝමා දෙක තුනක්ම තියෙනවා. ඉතින් ඉංග්‍රීසි වලින් හොඳ බිස්නස් එකක් කරන්න කියලා ඉංග්‍රීසි පන්තියක් දැම්මා. කැලිෆෝනියා ඉංග්‍රීසි එකට. වැඩේ කියන්නේ මෙද මහත්තයෝ කොච්චර හොඳට ඉංග්‍රීසි පුළුවන් වුණත් ළමයි දන්නෙත් නැහැ, දෙමාපියෝ දන්නෙත් නැහැ මෙහෙම ඉංග්‍රීසි පන්තියක් තියෙනවා කියලා. මෙහෙම උගන්වන්න පුළුවන් ගුරුවරයෙක් ඉන්නවා කියලා. ඉතින් ඉංග්‍රීසි පන්තිය එතනම ඉවරයි. මේ වෙදකතරද්ද? හේයෝ බෙදෝ කොණ්ඩරවල වවාගෙන නිකන් වාන්ඩරෙක් වගේ ඉන්න එපා. මෙව්ව මෙහෙම නෙමෙයි කරන්නේ. ලස්සන ටේබල් එකක් දාලා. ලස්සන ගර්ල්ලා දෙන්නේ තුන් දෙනෙක් මෙතෙන්ට දාලා. හොඳ මේ එන්නකොටම තියෙන බැනර් එකේ හැටි දැක්කද? මේ හිම්බිච්චන් බැනර් හරියන්නේ නැහැ. ලොකු බැනර් එකක් ගහලා. මේ කොටන එකෙක් ඉන්නවා. බෙන්ඩර් එක ගනින් බං. බෙන්ඩර් බ්‍රම් කරගෙන බෙන්ඩර්. ඕමෙද මහත්තයෝ ඊට පස්සේ මේ මිනිස්සයා පටන් ගත්ත ඇඳුම් කඩයක් කරන්න. California Fashion House.